Hi friends, welcome to Learn Automation in Sinhala YouTube channel. අද අපි ඉගෙන ගන්න යන මාතෘකාව තමයි මේකට මාතෘකාවක් විදිහට කියනවට වඩා friends මේක මාතෘකා ගොඩාරියක් කියලා කියන්න පුළුවන් වීඩියෝ එකක් අද මම කරන්නේ. එතකොට මම ඒ සඳහා සූදානම් කරගත්තු මාතෘකා සෙට් එකක්ම මේ පළවෙනි සෙක්ෂන් එක යටතේ දාලා තියෙනවා. පොඩ්ඩක් හිමීට කියව ගන්න. එතකොට මේ මාතෘකාව තමයි අද අපි වීඩියෝ එකේ කතා කරන්නේ. එතකොට ඔයගොල්ලෝ ගත්තොත් Selenium Java framework full overview, complete project structure explain කරනවා. full project tour and final summary නැත්නම් final wrap up session. මොකද මට මේ වීඩියෝ එකට මාතෘකාව මේක තමයි මාතෘකාවල් කියනකොට මාතෘකා හතරක්ම දාලා තිබ්බා friends. මේකෙන් ඕන suitable එකක් මේ වීඩියෝ එකට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි එක. දෙවෙනි එක යටතේ friends මේක පළවෙනි මාතෘකා ගණයට යටත් වෙන එකක්. දෙවෙනි section එකේ how to explain test automation framework in interviews. අනිවාර්යෙන් friends මේක අනිවාර්යෙන් අපි මෙච්චර කල් ඉගෙන ගත්තා Selenium ඊට පස්සේ TestNG framework related topics මේ ඔක්කොම ඉගෙන ගත්තා. එතකොට මෙන්න මේවා සඳහන් කළ යුතු අවස්ථාවක් තමයි ඔයගලන්ට ඉන්නේ ඉන්ටර්විව් එක. ඒ ඉන්ටර්විව් එකේදී අනිවාර්යෙන්ම අහන ඔටෝමේෂන් ඉන්ටර්විව් එකක් නම් වැඩ කරපු framework එක explain කරන්න කියලා. අන්නේ මාතෘකාවට උත්තරේ තමයි අද අපි වීඩියෝ එකේ කතා කරන්නේ. එතකොට ඒකට කතා කරන අතරතුර මෙන්න මේකට උත්තර දෙනවා කියන්නේ මෙන්න මේ මාතෘකා සෙට් එක අපිට කතා වෙනවා. අන්න ඒකයි මම මෙන්න මේ විදිහට ඩිවයිඩ් කරගත්තේ පළවෙනි සෙක්ෂන් එක දෙවෙනි සෙක්ෂන් එක. මොකද මේ සෙක්ෂන් දෙකටම එකම වීඩියෝ එක මේ වීඩියෝ එක ඇති. හරි. එතකොට මම මේ මෙතනට එන්න කලින් friends අපේ channel එකට මම පොඩ්ඩක් ආවා. අපේ channel එකට. අපේ channel එකේ friends දැනට playlist වශයෙන් ගත්තොත් අපි complete කරලා තියෙනවා. TestNG, Selenium Basic to Advanced, XPath cover කරා, Data Driven Framework, Selenium Page Object Model. ඊට පස්සේ අන්තිමට දැන් අපි කතා කරලා ඉවර කරේ Must Know Automation Concept for Selenium Framework Development in Single. මෙන්න මේ playlist එක අපි කතා කරලා ඉවර කරලා තියෙනවා. හරිනේ. එතකොට මීට අමතරව ඔයගොල්ලන්ට Java දැනුමින් ඒ කියන්නේ ඉන්ටර්විව් වලට මුහුණ දෙන්න ඕනි කියලා හිතුණා නම් තව Java ගැටලු අහනවා අනිවාර්යෙන් automation ඉන්ටර්විව් වල අහනවා friends. එතකොට ඒ සඳහා සූදානම් වෙන්න පුළුවන් question 25ක් මම මෙන්න මේ playlist එකේ frequently asked Java programs කියලා question 25ක් දාලා තිනවා. මෙන්න මේක කරන්න පුළුවන් ඔයගලන්ට දැන් ඔයගලන්ට පටන් ගන්න පුළුවන්. මොකද මගේ මුලින් ඉඳන්ම ආපු එකිනෙකට දැන් Java playlist එක බලන්න නැතුව Java දැනුමක් තියෙනවා කුසලතාවයක් තියෙනවා. අපි මීගා playlist එක අපි සූදානම් කරමින් ඉන්නවා Java theoretical part එක automation engineer කෙනෙක්ට උවමනා වෙන ඔක්කොම ටික අපි එතන කතා වෙනවා. automation engineer කොච්චර උවමනාද ඊට වඩා දේවල් අපි අනිවාර්යෙන් කතා කරනවා friends. ඒ හින්දා කවුරු කලබල වෙන්න ඕනේ නැහැ. බියක් සැකයක් නැතුව මේ playlist එක බලන්න ඊට පස්සේ ඔයගොල්ලෝ complete automation engineer කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. හරි. එතකොට එහෙම තමයි දැන් අපේ playlist ටික දැනට අපි කතා කරලා තින්නේ. මම ළඟදිම orders කරන්නම් friends මොන පිළිවෙලටද මේවා continuously බලන්න ඕනේ අලුතෙන් අපේ playlist channel එකට එනවනම්. හරි. එතකොට අපේ video set එකට આવත් අන්තිම video එක ඇටියට අපි මෙන්න මේ Must Know Automation Concept playlist එකේ videos 9ක් upload කරා. මට අද මම කරන්න යන video එක friends part 10 කියලා මට upload කරන්නත් පුළුවන්. මම හිතුවා friends මෙන්න මේ අද කරන video එක automation interview preparation කියලා playlist එකක් හදලා ඉන්න එකට අන්තර්ගත කරලා තියෙනවා. එතකොට අපිට පස්සේ කාලේ මොකක් කර automation related interview වලට මුහුණ දෙන්න ඕනේ කොහොමද මම කතා කරන videos අර අවශ්‍ය වෙන මොහොතක ඕගොල්ලන්ගේ request අනුව එතකොට මම මේ playlist එකට අන්තර්ගත කරන්නම් automation related interview questions. ඒ කියන්නේ මම ආයි කරපු මෙන්න මේ theoretical part වල තියෙන interview question නෙමෙයි කොහොමද interview එකට මුහුණ දෙන්න ඕනේ. ඒ සඳහා සූදානම් විදිහ ආකාරය අන්න ඒ වගේ videos මම මේ playlist එකට ගේන්නම්. එතකොට මේ playlist එකක් හදලා මම එතනට upload කරන්නම්. එහෙම නැත්නම් අපිට මෙන්න මේ playlist එකේ part 10 එක හැටියටත් මම අද කරන්න යන වීඩියෝ එක දාන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මොකද මේකම අන්තිම summary එක මම කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ part 9 වෙනකම් කරලා තියෙනවා. මේකම full summary එක. හරි full summary කිව්වහම අපි අද වෙනකන් ඉගෙන ගත්ත මේ channel එකේ පටන් ගන්න Selenium TestNG ඉඳලා මෙන්න මේ Selenium Basic to Advanced, XPath, Data Driven Framework, Page Object Model ඊට පස්සේ මේ must know දැනගත යුතු automation framework related මාතෘකා ටික මේ ඔක්කොම include කරලා මම හදාගෙන ආපු framework එක තමයි අද ඕගොල්ලන්ට explain කරන්න ගෙනහැර පාන්නේ. හරි. එහෙනම් අපි වැඩි කාලනාස්ති නොකර වැඩිට බහිමු. ඊට කලින් friends පොඩි දෙයක් මගේ GitHub account එක තියෙනවා. ඕගොල්ලන්ට මගේ channel එකේ මෙන්න මේ about section එකට આવත් හොයාගන්න පුළුවන්. මේක friends ඔයගොල්ලෝ අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මම මේතන්ට upload කරනවා මම කරන් යන source code ඔක්කොම මෙතන ඕගොල්ලන්ට පිළිවෙලට තියෙනවා repositories ගියාම ඔක්කොම බලා ගන්න පුළුවන්. කවුරුත් මේක download කරගෙන වැඩ කරන්න එපා. මම ඒක අනිවාර්යෙන් මෙතන සඳහන් කරනවා. මේක තියෙන්නේ ඔයගොල්ලන්ට refer කරන්න විතරයි. ඔයගොල්ලෝ කරලා ඉවරනට පස්සේ මගේත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් මොකක් හරි failure එකක් ආවනම්. අන්නේ mindset එකෙන් තමයි මම මෙන්න මේ ටික දාලා තියෙන්නේ. නැත්තම් මේක copy කරලා ඕගොල්ලන්ගේ එකට paste කරගන්න නෙමෙයි. හරි properly ඉගෙන ගමු. ඊට පස්සේ මොකද friends හරියට දැන් ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට පස්සේ දැන් AI තියෙනවා.
prompt AI තියෙනවා මේ හැමදේම තියෙනවා friends ඒ හින්දා සරල වැඩ කටයුතු කරගන්න පුළුවන් මේ මුල් දවස් ටික පොඩ්ඩක් කට්ට කාලේ ඉගෙන ගන්න තනියෙන්ම කරන්න. එච්චරයි මගේ උපදේශ. එහෙනම් අපි වැඩේට බහිමු. අපි එහෙනම් අපි මාතෘකා සෙට් එක කතා කරා. එතකොට තව විශේෂ දෙයක් friends. හැමදාම අපේ හාෂියර් වීඩියෝ කියලා දෙනකොට හැම වීඩියෝ එකටම කියනවා මේක ඉන්ටර්විව් එකට වැදගත් මේක ඉන්ටර්විව් එකට වැදගත් කියලා. එතකොට මම කවදාවත් පෙන්නුවේ නැනේ ඇයි ඉන්ටර්විව් එකට වැදගත් වෙච්ච මම මෙහෙම කියන එකෙන් ඒක සාක්ෂිපූර්වකව මම පෙන්නුවේ නැහැ. අද මම ඕගලන්ට පෙන්නනවා. මට ආපු WhatsApp message එකක් friends. මෙන්න මේකේ මේක ඔයගොල්ලෝ කියවලා බලන්න සරලව මම මේක කියවලා කාල නාස්ති කරන්න කැමති නැහැ. මට අපේ ගෝලෙක් අපේ channel එක මුලින් ඉඳන් බලන් ආපු කෙනෙක් හොඳ work experience තියෙන කෙනෙක් manual වල automation parallel වැඩ කරපු කෙනෙක්. එයා සම්පූර්ණයෙන් automation ඉගෙනගෙන playlist වලින් දිගටම මුලින් ඉඳන් හරියට framework knowledge එක හදාගත්තු කෙනෙක් මෙයා. එතකොට මාත් එක්ක දැන් contact එකේ ඉන්නවා. මට friends WhatsApp message දාන්න මම දන්නවා මම ඔයගලන්ට numbers දීලා නැහැ. ඒ හින්දා Gmail කරන්නයි ප්‍රශ්නයක් නැහැ. බොහෝ විට 100ක් මම උත්තර දෙනවා YouTube section එකේ ඒ වීඩියෝ එකේ comment එකට ඕන comment එකක් දාන්න මම ඒකට reply කරනවා. එහෙමත් මොකක් හරි comment එකේ දාන්න බැරි ඒවා තිබ්බොත් මම මගේ Gmail එකක් දීලා තියෙනවා. ඒක about section එක බලා ගන්නත් පුළුවන් channel එකේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ request කරොත් මම ඒකට මගේ Gmail එක ලබා දෙනවා. එතකොට එහෙමත් අහගන්න පුළුවන්. මෙයාට මගේ නම්බරේ මගේ පළවෙනි මොකක් හරි ඉඳපු group එකකින් ගිහිල්ලා මෙයා මටව contact කරගත්තා. හරි. එතකොට ඔයගොල්ලෝ මට WhatsApp කරන්න ඕනේ කියලා නෑ Gmail එක තියෙනවා. එහෙම නැත්නම් YouTube comment එකේම මට තියෙන questions සුළුතර එකක් පවා දාන්න මම අනිවාර්යෙන් උත්තර ලබා දෙනවා. එතකොට මේක මම හිතනවා ඔයගොල්ලෝ කියවගත්තේ කියලා. එයා කියනවා මම ළඟදී ඉන්ටර්විව්ස් ගියා හැම එකම වගේ මේ question එක ඇහුවා. කියන්නේ framework එක කොහොමද explain කරන්න මේ interview question එකට මොනවද mention කරන්න ඕනේ normally අපි. එයා අහනවා explain the automation framework and the process in your current organization. මෙන්න මේ ගැටලුව friends මම ඒක තමයි කිව්වේ මේක ඒ තරම් interview එකට වැදගත් මාතෘකාවක්. ඔයගොල්ලෝ automation engineer කෙනෙක් විදිහට වැඩ කරා කියලා කිව්වනම් ඒගොල්ලෝ අහන්න යන අනිවාර්යෙන් අහන්න ප්‍රශ්නේ තමයි framework එක explain කරන්න. නැත්නම් ඒක නැතුව ඔයගොල්ලෝ වැඩ කරා කියලා කිව්වට කවුරු පිළිගන්නවද? නැහැ. අන්න එතකොට මම එයාට දීපු points ටික තියෙනවා. මම friends මෙන්න මේ එයාට ලබා දීපු සහයෝගයක් interview වල මුහුණ දෙනකොට යාපු ගැටලුවකට මීට අමතරව friends මේ ගැටලුවට මම එයාට උත්තර දුන්නේ friends. මොකද එයා concept ටික දන්නවා. හරි. එතකොට ඒක හින්දා තමයි මම මේ ටික කිව්වම ටක් ගාලා අල්ලගන්න පුළුවන් උනේ. ඒ හින්දා මෙතනට එන්න නම් එයා මොකද කරේ? මගේ මුලින් ඉඳන් වීඩියෝ සෙට් එක බලාගෙන ආපු එක්කෙනෙක්. ඒ හින්දා තමයි මම එයාට තේරෙන විදියට උත්තරයක් ලබා දුන්නේ. එයාට ඊට පස්සේ ක්ලියර් වුණා. ඊට පස්සේ අපි දෙවෙනි image එක ඊගාව reply එක යාගේ එයා අපිට thanks කරාට පස්සේ අපිට කියලා තියෙනවා මට කිව්වා personal message එකක් දාලා අනිවාර්යෙන් ගොඩක් සතුටු වෙච්ච මොහොතක් ඒ වෙලාවේ මම I selected for Cisco Lab as a senior QA. එයා අපේ ගත්තු කරුණු කීපයක් ආධාරයෙන් එයා ඉන්ටර්වියු එකට දාගෙන අද senior QA විදිහට Cisco Lab එකේ වැඩ කරනවා. වැදගත් අපි කවුරුත් දන්න කම්පැනියක්. අනිවාර්යෙන් ඉතින් මගේ ගෝලෙක් මගෙන් වීඩියෝ බලලා අනිවාර්යෙන් ජොබ් එකට සිලෙක්ට් වුණා. මම තරම් සතුටු වෙන කෙනෙක් නෑ කොහෙවත්. ඒක ටීචර්ලස් වලට අපි කියන්නේ අර ඒ ලෙවල් කාලේ අපි ගොඩ ගියාම ටීචර්ලස් වල ගොඩක් සතුටු වෙනවා. හරි. අන්න ඒ විදිහටම තමයි මේක මම කරන්නේ ෆ්‍රෙන්ඩ්ස් මොකද සල්ලි අරගෙන නෙමෙයි. මට තියෙන මානසික තෘප්තිය ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් මම දන්නවා මට තියෙන ලයිෆ් එක ඕගලන්ටත් ලැබෙන්න ඕනේ. ඕගොල්ලොත් හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ. අම්මා තාත්තා බලා ගන්න පුළුවන් තැනකට එන්න ඕනේ. මගේ මේක තමයි මූලිකම ફોකස් එක කරගෙන මම පටන් ගත්තේ. ඊට අමතරව තව හේතු වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ ඕගොල්ලෝ හරහා තව කෙනෙක් උදව් ලබන්න ඕනේ. මොකද ඕගොල්ලොත් තව කෙනෙක් උදව් කරාම ඔයගොල්ලන්ගේ ඕගනයිසේෂන් එකේ වෙන්න පුළුවන්. එතකොට ඒ උදව් කරන එක්කෙනා හරහා මුළු පවුලම ගොඩ යනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ හින්දා අනිවාර්යෙන් උදව් කරමු. උදව් කරගෙන අපේ රට ගොඩනගන්න අපි දායක වෙමු. හරි. එහෙනම් අපි වැඩේට බහිමු. මම මොකද ෆ්‍රෙන්ඩ්ස් අර සාක්ෂි පූර්වක එකක් පෙන්නුවේ ෆ්‍රෙන්ඩ්ස්. නැත්තම් ඔයගොල්ලෝ කියන ආශිර හැමදාම කියනවා. ඒ වුණාට හැම වීඩියෝ එකකටම කියන්න ලේසි. ඇත්තටම එහෙම අහන්නේ නැහැ කියලා කාටවත් හැංගෙන්න පුළුවන්. මොකද හැංගෙන එකේ කිසි වැරද්දක් නැහැ මිනිස්සුනේ. එතකොට ඒ හින්දා තමයි මම සාක්ෂි පූර්වක එකක් පෙන්නුවේ. එහෙනම් මම අද කරන්න යන මාතෘකාව දැන් තේරුණානේ. හරි. එච්චරයි වෙන්න ඕනේ. එහෙනම් අපි වැඩේට බහිමු. එතකොට මාතෘකා දෙකක් නේ. එකක් question එකක් අනිත් එක වීඩියෝ එකේ ඇත්තටම topics එක. එතකොට අපේ framework structure එක තමයි friends මෙතන තියෙන්නේ. එතකොට අපේ folder structure එක මම IntelliJ IDE එක use කරලා create කරගත්තු folder structure එක තමයි තියෙන්නේ. අපි mervem project එකක් create කරා. එතකොට by default සමහර folders අපිට appear වුණා අපේ folder එකේ. හරි. එතකොට මේ ඔක්කොම අපි කතා කරපු මම මෙතන code line එකක්වත් ගහන්නේ නැහැ. මම code execute කරන්නේ නැහැ. මෙතන complete overview එකක් දෙන්නේ. ඊට අමතරව friends අපි Selenium basic to advanced STNG මේ ඔක්කොම data driven framework page object model මේ ඔක්කොම එක්කාසු කරලා ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ framework එකක් තියෙන්න ඕන ආකාරය තමයි අද මම ඔයගලන්ට ගෙනහර පාන්නේ. හරි. ඒ හින්දා මම මේක friends අනිවාර්යෙන් ඔයගලන්ට තනියෙන් ගොඩනගන්න පුළුවන් framework එකක්. මොකද මම ඔයගලන්ට කියලා දීපු ඒවා ආධාරයෙන් common functions common methods
ඊට පස්සේ action driver කියලා ෆෝල්ඩර් එකක් හදලා ඒකට අදාළ actions මේ ඔක්කොම common විදියට මම reusable අතින් මේ ඔක්කොම හිතලා හදපු framework එකක් තමයි මේක. reusable method ආයි මොකුත් ආයි duplicate වෙන්නේ නැති වෙන්න utility folder එකක් හදලා මම මේක explain කරන්න මේ මම එකපාරට වීඩියෝ එකේ මැදට පැන්නා වගේ වෙනවා. හරි එහෙනම් අපි පිළිවෙලට යමු. එතකොට මේක තමයි framework architecture එක. project structure එක අපේ. හරිනේ. එතකොට මේ විදිහට තමයි අපේ folder එක හැඩ ගැසිලා තියෙන්නේ අපේ IntelliJ IDE එකේ. මම මෙතන මෙහෙම note එකක් පෙන්නුවට මේක ඔයගොල්ලෝ screenshot එකක් හරි ගහලා තියාගන්න. මම අපි කෙලින්ම IntelliJ IDE එකට යමු. හරි. මේක තමයි අපේ complete project එක. එතකොට මෙන්න මේ playlist එකේ Bust automation concept playlist එකේ අපි අවසාන වෙනකන් එකම project එක තමයි continuously අරගෙන ආවේ ඉස්සරහට එක එක මාතෘකා යටතේ. එතකොට මාත් එක්කම බලන් ආපු එක්කෙනෙක් නම් මේ part 9 මෙන්න මේක වීඩියෝ 9ක් අපි දාලා තියෙනවා මේ වීඩියෝ කරනකොට. එතකොට මෙන්න මේ වීඩියෝ 9ම කරපු එක්කෙනෙක්ගේ මේ හා සමාන folder structure කීපයක් තියෙනවා. ඊට අමතරව මම මෙතනට තව පොඩ්ඩක් append කරා friends. මොකද අපි Selenium basic to advanced ඉඳන් බලන් ආපු සියලුම දේවල් උදව් කරගෙන මම මේ complete framework එක මෙතන ගොඩනගලා තියෙන්නේ. එතකොට මම මේක මෙහෙම තමයි තියෙන්නේ. ඒක ලංකාවටම දැනගන්න පුළුවන්. මීට අමතරව friends ඇත්තටම software engineers ලට, BA ලට, project managers ලට, software company කියන හැම අනිත් වෘත්තිකයන් ඉන්නවා. ඒගොල්ලන්ට friends automation framework overview idea ගන්න නැහැ. එතකොට මෙහෙම තමයි automation framework එකක් තියෙන්න ඕනේ කියලා. එතකොට මේ වීඩියෝ එක ඒගොල්ලන්ටත් නරඹන්න පුළුවන්. මොකුත් මෙතන කෝඩ් අපි උගන්වන්නේ නැහැ. කොහොමද ආකිටෙක්චර් එක හැදලා තියෙන්නේ කියලා දැන ගැනීම පිණිස ලංකාවටම කියලා දෙන වීඩියෝ එකක් තමයි මේක. හරි. එතකොට ඊට අමතරව interview questions perspective අපේ automation engineers ලා set එකටම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඊට අමතරව friends manual engineers ලා ඒගොල්ලන්ටත් වැදගත් වෙනවා. ඒ කියන්නේ මගේ continuously මුලින් ඉඳන් බලන් ආපු නැති එක්කිනෙට මේ වීඩියෝ එක බැලුවාම friends ආසාවක් ඇති වෙනවා. මොකද මෙහෙම තමයි framework එක තියෙන්නේ. මේකේ කොහොමද ගොඩනගන්නේ? හාෂිට මේක කොහොමද ලංකාවට කොහොමද කියලා දෙන්නේ? එතකොට මෙන්න මේ ආකෘතිය කොහොමද අපි implement කරන්න ආසාවක් ඉන්නේ? ඇත්තටම වැඩ කරන්න කලින් මෙහෙම තමයි framework එක තියෙන්න ඕනේ කියලා අපිට කොහොමත් යන්නේ top down approach එකට මම කියලා දෙන්නේ. එතකොට ඒ ආකෘතිය කියන්නේ අවසානයේ දැක්කට පස්සේ friends අපිට ආසාව ඇති වෙන ඒක කරන් යන්න. හැමදාම මුලින් ඉඳන් බඩගාගෙන අන්තිම වෙනකන් යනකොට කාලය යනවා. එතකොට අපි මුලින් ආසාව පෙන්නනවා friends මෙන්න මෙහෙම තමයි ආකෘතිය තියෙන්නේ framework එක තියෙන්නේ කියලා පෙන්නුවට පස්සේ ඒගොල්ලන්ට ආසාව ඇති වෙන ඒක ක්‍රමක්‍රමයෙන් ගොඩ දාගෙන යන්න. හරි. එතකොට ඉන්නේ එහෙම manual engineers ලා කවුරුත් automation දන්නේ නැති එක්කෙනෙක්. මේ වීඩියෝ එක බලනවා ඕගොල්ලන්ටත් බලන්න පුළුවන්. මෙන්න මම මේ complete overview එකක් දෙන්නේ. එතකොට මේක බලලා ඕගොල්ලන්ට Selenium පුළුවන් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒකට තමයි basic මගේ අර playlist පිළිවෙලට continuously බලන් ආපු එක්කෙනෙක්ට මේක සරලව තේරුම් ගන්න පුළුවන් framework එකක්. ඒ වුණාට මේක industry level සුපිරිම ගණේ framework එකක් තමයි මම මෙතන ඕගොල්ලන්ට ගෙන හරපාන්නේ. ඒ හින්දා බය නැතුව ඉම්ප්ලිමන්ට් කරමු ගොඩ දාගමු. ඒතකොට මම සාක්ෂි පූර්වකව පෙන්නුවා Cisco lab එකට සීනියර් කිව්වේ විදිහට අපේ ගෝලෙක් සිලෙක්ට් වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි. ඒ විදිහට ගොඩක් සිලෙක්ට් වෙනවා. මම හැම එකම මම මෙතන දාලා මම මගේ හරහා ගොඩ ගිය කට්ටියව පෙන්නලා මම මෙතන මාකටිං මුකුත් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. මම එකක් පෙන්නුවේ හැම වීඩියෝ එකේම මම කියනවානේ friends ඉන්ටර්විව් වැදගත් වෙනවා. එතකොට එකක් හරි මේ ප්ලේලිස්ට් එකේ අවසානයේනේ friends ඒක එතන පෙන්වන්න ඕනේ කියලා හිතලා තමයි ඒක මම පෙන්නුවේ. හරි. එහෙනම් ගොඩක් කතා කරා කියලා හිතනවා. එහෙනම් අපි වැඩේට බයි. මුලින්ම අපේ project එක දිනනවා. ඊට පස්සේ logs කියලා folder එකක් අපි හදාගත්තා. අපි log4j2 concept එක project එකට ගෙනල්ලා තිනවා. ඒ කියන්නේ අපේ logging concept information එකක් error එකක් debug purpose අපි දාන login sysout system.out.println වෙනුවට අපිට login දාන්න පුළුවන්. එන්නේ login අපි දාගත්තු login වල store වෙන්න ඕන ෆයිල් එක තමයි මෙන්න මේ ෆයිල් එක. එතකොට ලස්සනට මේ පිළිවෙලට අදාළ date එක, time එක, information නැත්නම් info මොන test case එකේද මොන ෆයිල් එකේද ඊට පස්සේ අපි දාපු log එක ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. මේවා අපිට debug purpose ඒ කියන්නේ අපි CI/CD environment වල run කරාට පස්සේ කොතනද fail උනේ එතනට ටග් ගාලා අපිට navigate වෙන්න පුළුවන් මේ අවසානයේ තියෙන log එක බලලා. හරි. ඒතකොට ඉන්නේ වගේ use case කීපයක්ම තියෙනවා. හරි. ඊට පස්සේ screenshot කියලා අපේ folder එකක් තියෙනවා. මෙන්න මේක අපිට failure එකක් ආවහම අපිට ඕන නම් project එකේ store කරගන්න image එක අපිට screenshot කියලා folder එකක් හදාගෙන තියාගන්න පුළුවන්. දැන් ඉස්සරහට අපිට friends එතරම් අපිට උවමනා වෙන්නේ නැහැ. screenshot අපිට store කරගෙන අපිට වැඩක් නැහැ. අපිට report එකේම append කරන්න පුළුවන්. ඒ අදාළ date එකේ ඒ report එකේම append කරලා තියාගත්තාම අපිට ලේසි පහසුයි අපේ project එකේ screenshot තියෙන්න ඕන කියලා දැන් අවශ්‍යතාවයක් නැහැ. ඒ වුණත් අපිට කරන්න පුළුවන් හින්දා අපි screenshot කියලා folder එකක් හදාගත්තා. හරි. ඊගාවට SRC folder මෙන්න මේවා Mervin project එක යටතේ එන folders කීපය. ඒකේ main test කියලා තියෙනවා. අපි මුලින් main එක කතා කරලිමු. ඒකේ Java කියන folder එක යටතේ main එක යටතේ Java test කියලා තියෙනවා. main එක යටතේ Java resources කියලා තියෙනවා. එතකොට Java එක යටතේ අපි මෙතන තමයි friends මුලික හරය ඇත්තටම framework එකේ
මොකද ටෙස්ට් එකේ අපි ලොකු දෙයක් කරන්නේ නැහැ. ටෙස්ට් එකේ අපි ටෙස්ට් ස්ක්‍රිප්ට් ටික තමයි ලියන්නේ. ඒ වුණාට ලොජික්ස් ටික අපේ ෆ්‍රේම්වර්ක් එකට ලොජික්ස් ඊට පස්සේ ඉම්ප්ලිමන්ටේෂන් ඩීටේල්ස් මේ ඔක්කොම අපි ලියන්නේ මෙන්න මේ මෙයින් ෆෝල්ඩර් එකේ යටතේ. එතකොට මෙයින් Java එකේ යටතේ තමයි අපි ඔක්කොම කරගෙන යන්නේ. එතකොට අපි මෙතන ෆෝල්ඩර්ස් කීපයක් දැක බලා ගන්න තියෙනවා. එතකොට මම මෙතන action driver කියලා ෆෝල්ඩර් එකක් හැදුවා friends. මොකද action driver කියලා මම මෙතන ඒ ෆෝල්ඩර් හදලා action driver කියලා ක්ලාස් එකකුත් හදාගත්තා. Java ක්ලාස් එකක්. මෙන්න මෙතන අපි කරන්නේ action driver එක යටතේ friends. අපිට common methods කීපයක් තියෙනවා. යම් කිසි element එකත් එක්ක perform වෙන්න ඕන actions කීපයක් තියෙනවා. උදාහරණයකට friends මම මෙතන මේ comment කරලා පිළිවෙලට ලියලා තියෙනවා method to click an element. ඊට පස්සේ multiple method to enter text into field. එතකොට මේවා අපිට common method විදිහට තියාගන්න පුළුවන් reusable වෙන විදිහට. එතකොට තව project එකක් ආවත් තව අලුත් domain එක project එකක් ආවත් අපිට මෙන්න මේ තියෙන methods අපිට reuse කරගන්න පුළුවන්. මේ complete main folder එක යටතේ තියෙන මේ folder set එකම use කරගන්න පුළුවන්. කිසිම බයක් සැකයක් නැතුව. ඒතකොට එන්නේ වගේ අපි reusable අතින් වැඩි දියුණු කරගන්න. ඊට පස්සේ common methods මේවා අපිට ආයි test එකේ web element එක ඇතුළේ තියෙන methods call කරලා actions perform කරන්න ඕනේ. මෙන්න මෙතන action driver කියන class එක ඇතුළේ අපි ඒ web element එක ඔස්සේ element එකට කරන්න ඕන actions ඔක්කොම අපි මෙතනම perform කරලා ඒකට අදාළ methods අපි ලියලා තියාගෙන තියෙනවා. එතකොට ඔයගොල්ලෝ කියවලා බලන්න මම මෙතන දාලා තියෙන naming ටික නිකන් පොඩි idea එකක් දෙන්න friends. මේක ඔක්කොම තනියෙන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. අපි උගන්වපු ඒවා ආධාරයෙන් තමයි අපි මම මෙන්න මේ framework එක ගොඩනගලා තියෙන්නේ. මොකද අලුත් දෙයක් නෙමෙයි. හරි. ඊට පස්සේ element එක display වෙනවද? ඊට පස්සේ wait concept එක ගෙනල්ලා තියෙනවා. element එකක් load වෙනකන් ඉන්න failure එකක් දෙන්න කලින්. ඊට පස්සේ scroll to element javascript execute ආධාරයෙන් element එක click වෙනකම් wait කරන්න. element එක visible වෙනකම් wait කරන්න. ඊට පස්සේ පොඩි තව අපිට අවශ්‍ය වෙන methods කීපයක්ම මෙන්න මෙතන තියෙනවා. element එක මොකක් කර value එකක් truncate කරන්න ඕන නම් ඊට පස්සේ element එක highlight කරගන්න ඕන නම් drop down එකත් එක්ක handle කරන්න අවශ්‍ය කරන methods ටික මෙතන තියෙනවා. ඊට පස්සේ value එක ආධාරයෙන් drop down එකේ value set අපි select කරනවා index එක ආධාරයෙන්. ඊට පස්සේ drop down එකේ තියෙන options ටික එළියට ගන්න. ඊට පස්සේ javascript utility methods කියලා අපි javascript එක ආධාරයෙන් විතරක් අපිට කරන්න පුළුවන් methods ටික අපි මෙන්න මෙතන declare කරගෙන තියෙනවා. scroll කරන එක highlight element එක. ඊට පස්සේ windows and frame handling part එකට අවශ්‍ය කරන methods කීපය මෙතන තියෙනවා. window එකට switch වෙන ක්‍රියාවලිය switch ඊට පස්සේ iframe එකත් එක්ක handle කරන්න ඕන කරන methods කීපය මෙන්න මෙහෙම අපි සූදානම් කරගෙන තියෙනවා. ඊට පස්සේ frame මොකක් හරි frame එකකට ඇතුල් වෙනවා නම් අපිට main frame එකට නෙමෙයි main page එකට HTML DOM එකට එන්න ඕන නම් switch to default content කියලා method එකක් අපිට default content method එකක් හදාගෙන එන්නේ ඒක ඇතුලේ ඒකට අදාළ implementation details දාලා තියෙනවා. හරි. ඊට පස්සේ alert handling part එකට අවශ්‍ය methods කීපයක් තියෙනවා. ඊට පස්සේ browser action refresh page get current URL maximize window ඊට පස්සේ අපිට wanted size එකට maximize කරගන්නවා window size එක. ඊට පස්සේ advanced web element actions කියන class එක interface එකක් තියෙනවා. ඒක ඇත්තටම class එක actions කියන class එක action කියලා තියෙනවා interface එකක්. හරි. ඒක වටලව ගන්න එපා. actions කියන class එක ආධාරයෙන් අපිට web element එක ඔස්සේ කරන්න පුළුවන් actions කීපයක් අපිට actions කියන class එක ආධාරයෙන් කරන්න පුළුවන්. move to element, drag and drop, double click, right click ඊට පස්සේ send keys මේ ගොඩක් actions අපිට perform කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ upload කරන්න methods කීපයක් අපි දාලා තිනවා. මොකක් හරි ෆයිල් එකක් අපි system එකට upload කරන්න නම් upload file. එහෙම නැත්නම් අපි සමහර files තියෙනවා friends upload කරනකොට අපි Windows based application එක pop-up එකක් dialog box එකක් open වෙනවා. ඒකදී handle කරන්න ඕන ආකාරයට අපි ඉගෙන ගත්ත Selenium basic to advanced playlist එකේ අපි ඒක ආධාරයෙන් method එකක් ගහගෙන තිනවා. ඊට පස්සේ get current time today's date එක ගන්න common methods. එතකොට මේක ආධාරයෙන් ඔයගොල්ලෝ මොකක්ද තේරෙන්නේ? action driver කියලා තියෙන්නේ common methods. ඒ කියන්නේ අනිවාර්යෙන් අපිට framework එකේ include විය යුතු element එකත් එක්ක perform කරන්න actions කරන්න තිබිය යුතු methods අපි ගහපු class එක තමයි action driver. ඊට පස්සේ base කියන මොකුත් නෙමෙයි. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මේ අපි ඉගෙන ගත්ත Must Know Automation Concept playlist එකෙන් පළවෙනි වීඩියෝ එක base class එකක් හදලා අපි එතනින් තමයි අපේ browser driver එකට බලය ලබා දෙන්නේ. ඒ driver through before method, before suit, after suit මේ අදාළ සියලුම දේවල් අපි base class එකේ දානවා. හරි. ඊට අමතරව අපි thread local concept එක ඉගෙන ගත්තා. ඒ කියන්නේ parallel testing එකේදී එන issues overcome කරන්න. හරි. එතකොට එන්නේ ඒවත් අපි ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ constants කියලා අපි folder එකක් හදලා මෙන්න මේකදී අපි කරන්නේ friends module එකට related එහෙම නැත්නම් project එක related අපි නැත්නම් test layer එකේ hard code කරන වෙනුවට මෙන්න මෙතනින් අපිට reusable වෙන විදියට values declare කරන්න තියන්න පුළුවන්. එතකොට මෙන්න මේ enum කියන්නේ මේ Java වල concept එකක්. ඒක නොතේරුණා කියලා බය වෙන්න එපා. හරි. එතකොට මෙන්න මේ විදිහට අපි test data තියාගන්න පුළුවන්. මේවා static values. ඒ කියන්නේ අපි වෙනස් වෙන්නේ නැහැ.
අවශ්‍ය තැනක අපිට කෝල් කරගෙන මෙන්න මේ වැලියු එක අපිට ටෙස්ට් ලේ එකේ ඉඳන් රීඩ් කරගන්න පුළුවන්. හරි. ඊට අමතරව project level test එකට අපිට මෙන්න මේ ආකාරයෙන්ුත් පුළුවන්. static variable විදියට Java වලම concept static variable declare කරනවා. එතකොට අවශ්‍ය තැනකදී project test data.username කියලා ගහුවාම මෙන්න මේ value එක අපිට ලබා දෙනවා. අපි ඒක static විදියට දාගන්නවා මොකද අපි object හැදුවට මෙන්න මේ value එක වෙනස් වෙන්නේ නැහැ. හරි. මෙන්න මේ class එකට object හදාගෙන ඕනේ නැහැ. ඒ කෙලින්ම අපිට කෙලින්ම class level ම තියෙන මේ variable හින්දා static දැම්මහම මේ value එක friends ආයි වෙනස් වෙන්නේ නැහැ. අපි explicitly වෙනස් කරොත් මිසක් ඒ හින්දා අපිට බය නැතුව මෙන්න මේක use කරන්න පුළුවන්. මෙන්න මේක call කරොත් අපිට අදින්නේ මෙන්න මේ value එක තමයි. ඒ හින්දා තමයි අපි static කියන එක දාගත්තේ. ඊට පස්සේ අපිට data provider කියලා folder එකක් අපි හදාගත්තා. එන්න එතන අපි තියෙනවා data providers. test engine වල තියෙන add data provider annotation එක ආධාරයෙන් අපි Excel file එකෙන් read කරපු values අපි මෙන්න මෙතන 2 dimensional array එකක් විදිහට return කරනවා. හරි. 2 dimensional array එකක් විදිහට return කරනවා. එතකොට මෙන්න මේ values අපිට ටෙස්ට් ලේ එකේ ඉඳන් ලබා ගන්න පුළුවන් මෙන්න මේ නමෙන් කෝල් කරලා. එතකොට මෙන්න මේ අපි data driven framework එකේ අපි ඉගෙන ගත්ත මාතෘකා. හරි. මම මෙතන සරල idea එකක් දෙන්නේ. ඊට පස්සේ functions. මේක වැදගත් folder එකක් friends. මේ functions යටතේ අපි කරන්නේ මේ actions driver එකට යටතේ මෙතනත් functions තමයි. ඒ වුණත් මේක element එකත් එක්ක perform කරන්න අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ කියන්නේ project related නෙමෙයි. ඒ කියන්නේ මෙන්න මෙතන ඕනෑම project එකට උවමනා වෙන common methods තමයි මෙන්න මෙතන දාගත්තේ. හරි. ඒ කියන්නේ project එකට related methods නෙමෙයි. කෙලින්ම element එකක් එක්ක handle කරන්න අවශ්‍ය වෙන සියලුම ආකාරයේ common methods. මෙන්න මෙතන functions යටතේ friends අපිට පුළුවන් common weight methods. ඒ කියන්නේ weight කරන්න අවශ්‍ය කරන methods ඕනෑම ඔක්කොම set එක මම මෙතන දාලා තියෙනවා. එතකොට අපිට මේ class එකට object එක හැදුවා මේ අදාළ method එක call කරන්න විතරයි තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන විදිහේ weight එකක් අපිට කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ JavaScript executor common methods කියලා මම මෙතන JavaScript executed ආවේනික වූ සියලුම methods ටික මම මෙන්න මෙතන දාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ set එක ආධාරයෙන් අපිට අපේ framework එකේ අපිට JavaScript executor ආධාරයෙන් මොකක් කරේ ඕනෑම දෙයක් highlight කරන වැඩ නැත්නම් element එකේ තියෙන ඔක්කොම attribute ටික එළියට ගන්න වැඩ නැත්නම් click කරන එකක් නැත්නම් send keys කරන එකක් scroll කරන එකක් action class එක ආධාරයෙන් කරගන්න බැරි වෙන එකක් අපිට මෙන්න මේ ආධාරයෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එකක් බැරි වුණොත් තව එක ක්‍රමයකින් අපි try කරලා බලන්න ඕන. ඊගා file එක මෙතන බලන්න. අපේ වැඩ කරන අපේ project එකට ආවෙනිකු common functions. නැත්නම් ඒක module විදිහට ඔකට බෙදා ගන්නත් පුළුවන්. එන්නේ විදිහට නිකන් register user කිව්වහම ඒකට අදාළ සියලුම actions ටික දාලා අපි පොඩි function එකක් හදා ගන්නවා. හරි. එන්නේ විදිහට අපිට common functions අපිට තියාගන්න පුළුවන්. එතකොට ඕනෑම test case එක මට මෙන්න මේක දාගත්තොත් කෙලින්ම registration එක complete වෙනවා. හරි. එන්නේ විදිහ. ඊට පස්සේ මෙන්න මේක මම සූදානම් කරගත්තා friends. මෙන්න මේක මම ඔයගොල්ලෝ මේ web table handling මෙන්න මේක තමයි මම ඒ දවස්වල කිව්වා Selenium basic to advanced playlist එකේ මම කියලා තියෙනවා element එකක් වශයෙන් ගත්තොත් table එකක් handle කරන එක තමයි අමාරුම කාර්යය වෙන්නේ. හරි. එතකොට එන්නේ එකට සරල වෙන විදිහේ reusable methods කීපයක් මම හදාගත්තා. මෙන්න මෙතන බලන්න. අපිට තියෙන්නේ මොකක් හරි table value එකක් අපිට expected එක දෙනවා. ඊට පස්සේ actual එක මෙන්න මෙතන අපි pass කරනවා. ඊට පස්සේ අදාළ table name එක දාන්න. එතකොට එයාම map කරලා friends ඇත්තටම මෙන්න මේ දෙක සමානයි නම් අපි පාස් කරන actual එක expect කරන සමානයි නම් එයා assertion එකක් මෙතන කරලා ලස්සන පිළිවෙල view එකක් අපිට log4j file එකෙත් ලබා ගන්න පුළුවන්. අපි මොකද log concept එක use කරලා තිනවා අපේ console එකෙත් බලා ගන්න පුළුවන් execute වෙනකොට. එතකොට මෙන්න මේ විදිහේ methods කීපයක් web table handle කරනකොට අවශ්‍ය වෙන methods කීපයක් අපි ලබාගෙන තිනවා. well date and log කරන එකක් ඊට පස්සේ well date and log list එකක් විදිහට આવොත් expected values ගොඩක් එනවා. ඊට පස්සේ ඒකට අදාළ actual values අපි set කරනවා. අන්න ඒ විදිහට આવොත්. එහෙම නැත්නම් අපිට map එකක් විදිහට આવොත් key value pair විදිහට අපිට set කරන්න ඕන නම් ඒක check කරගන්න ඕන නම් table values අපිට මේ විදිහේ common functions අපිට use කරගන්න පුළුවන්. මේව ලොකුත් අමාරු නෑ friends. දැන් ChatGPT තියෙන ඒවෙන් use කරගන්නත් පුළුවන්. concept එක තියෙන්නේ මේ code line ටික තේරෙන්න ඕන. අන්න ඒකට තමයි friends මම Java playlist එක ගේන්නේ. අන්න එතෙන්දී මෙන්න මේ doubt ඔක්කොම clear වෙනවා. මේ ඔක්කොටම උත්තර එන්න එතන තියෙනවා. හරි. දැනටමත් මම ඔයගලන්ට කියන්නේ දැනටමත් ඔයගලන්ට අර මම කියලා දීපු question 25 try කරන්න පුළුවන්. ඒකට Java playlist එක බලන්න ඕනි කියලා නැහැ. එතන තියෙන්නේ ඔයගලන්ගේ මොලේ හදන එක, practically think කරන වැඩ. ඒ ටික තමයි එතන කියලා දෙන්නේ. Java playlist එකේ අපි theoretical part එක. ඒකෝර එන්නේ එක cover වුණාට පස්සේ මෙන්න මේ code කිරි කජු වගේ ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා my friends. හරි. එතකොට එන්නේ විදිහට අපි common methods ටිකක් අපි හදාගෙන තියෙනවා. table එක handle කරන්න. එතකොට මෙන්න මේ methods අපිට ඕනෑම project එකකට include කරගන්න පුළුවන් methods friend. මම
හොයලා බලලා පිළිවෙලකට හදාගෙන තියෙනවා. ඒකයි මම කිව්වේ මගේ GitHub එකත් අනිවාර්යෙන් follow කරලා තියාගෙන මම මේ codes මම එතන ලබා දෙන්නම්. කවුරු copy paste කරන්න එපා. තනියෙන් implement කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් copy paste කරගන්න. මොකක්ද common methods. හරි. ඊට පස්සේ pages. මෙන්න මෙතන දන්නවා අපි page object model design pattern එක use කරගෙන තිනවා. හැම page එකකටම ආවේනිකව class හදලා එන්න එතන තමයි අපි actions perform කරන්නේ. ඊට පස්සේ element identification එක කරන්නේ. හරි. ඒ ඔක්කොම reusable ගතිය ඕනේ කියන හින්දා තමයි. හරි. ඊට පස්සේ utility කියලා වෙන මොකුත් නෙමෙයි friends. මේකත් friends අපිට project related කියනකට වඩා friends ඕනෑම project එකකට මෙන්න මේ utility folder එක use කරන්න පුළුවන්. තව domain එකක වුණත් මෙතන අපේ project එකට මේක තිබ්බොත් හොඳයි කියනවා වගේ තව methods කීපයක් තියෙනවා. ඒ කියන්නේ reporting purpose එහෙම නැත්නම් දැන් උදාහරණයක් retry analysis අපි මේ ඉගෙන ගත්ත ඒ හින්දා මම බය නැතුව කියනවා. ඒ කියන්නේ fail වෙච්ච ගමන් failure එක දෙන්නේ නැතුව තව පාරක් run කරලා pass the fail ද කියලා බලන්න කියන එක. හරි. එතකොට property file reading concept එකක්. හරි. ඊට අමතරව අපි log4j ඉගෙන ගත්තා. ඒකට අපිට ඕන නම් අවශ්‍ය command method එකක් තියෙනවා නම් ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ Excel file එකේ ආධාරයෙන් අපිට read කරන්න ඕන values තියන්න අපිට command functions ටිකක් අපි මෙතන දා ගන්න පුළුවන් utility යටතේ. එතකොට මෙන්න මෙතන තියෙනවා friends Excel file එකේ Apache PUI කියන library ආධාරයෙන් අපි use කරපු command methods කීපයක්. එතකොට Excel file එකකින් file එකක් Excel cell එකක value එකක් create කරන්න ඕන නම් මෙන්න මේ method එක call කරන්න විතරයි තියෙන්නේ. columns count එක ඕන නම් මෙන්න මේ method එක. get row count නම් මෙන්න මේ method එක. අන්න ඒ විදිහේ value එකක් set කරන්න ඕන නම් cell එකකට මෙන්න මේ method එක. එන්නේ විදිහේ ලස්සන command methods ටිකක් අපි හදාගෙන තියෙනවා. හරි. එන්නේ විදිහේ Excel ආවේනිකව methods කීපය මේ ඔක්කොම utility එකට දාගන්න පුළුවන්. ඊට අමතරව chain test එකට ආවේනිකව command methods කීපය. ඊට පස්සේ extend report use කරනවා නම් ඒ report එකට ආවේනිකව manage කරන්න අවශ්‍ය කරන methods කීපයයි. ඊට පස්සේ extend report utility එක. හරි. මෙන්න මෙතන තමයි අපි extend report එක ආධාරයෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ report එක start කරන්න, report එක end කරන්න, එතකොට test case එකේ නම ලබා දෙන්න, ඊට පස්සේ capture screenshot extend report එකට දාගත්ත සියලුම methods මෙන්න මේක අපි ලබා දීලා තියෙනවා. ඊට පස්සේ chain test එක ගත්තත් ඒ හා සමානයි. මෙතන chain test එකට ආවෙන listener එක තියෙනවා. ඊට පස්සේ chain test එකට ආවෙනික utility folder එක. ඒතකොට screenshot ගහන්න මේ ඔක්කොම අදාළ methods ටික අපි මෙතන ලියලා තියෙනවා. හරි. අපි එතකොට main part එක ඉවරයි. අපි දැන් යමු test layer එකට. test එක යටතේ Java folder එක තියෙනවා. ඒක ඇතුළේ test case කියලා folder එක යටතේ අපි test case ටික ලියාගෙන යනවා. ඒක කිසි doubt එකක් තියෙන්න බෑ. test layer එකේ mainly අපි test case ලියනවා. ඊට පස්සේ resources folder එක යටතේ අපි chain test එකට වැඩ කරන්න නම් අපි properties file එකක් තියෙනවා. මෙන්න මම කියලා තියෙනවා resources folder එක යටතේ තියෙන්න ඕන file අනිවාර්ය resources එකේම තියෙන්න ඕනේ. හරි. එතන කිසි වෙනසක් තියෙන්න බෑ. ඊට පස්සේ config.properties මේක සාමාන්‍යයෙන් අපිට ඕනෑම තැන තියාගන්න පුළුවන් project එකේ අපි resources යටතේම best practice විදිහට අපි තියෙනවා. හරි. project එකට ආවෙනිකෝ files අපි test data maintain කරන්න property file reading concept එක කියනලා තියෙනවා. මේ extend.properties friends මෙන්න මෙතන ඕනේ නැහැ, අවශ්‍ය නැහැ. මොකද අපි extend adapter listener කියලා පොඩි POM XML file එකට අපි dependency එකක් දාගෙන data driven framework එකේ කතා කරා. එතකොට අපි දැන් මේ කතා කරන අපි මෙන්න මේ current playlist එකේ අපි කතා කරපු extend report එකට මෙන්න මේ property file එක අවශ්‍ය නැහැ. හරි. එහෙනම් මේක මෙතනින් මෙතනට අවශ්‍ය වෙන එක නෙමෙයි. ඊට පස්සේ log4j2 logging concept එක කියන අපිට මෙන්න මේ XML file එක දාගන්න ඕනේ. නැත්නම් අපිට මෙන්න මේ logs file generate වෙන්නේ නැහැ. අදාළ output එක ලබා දෙන්නේ නැහැ. එතකොට මෙන්න මේවා අපිට පුළුවන් resources එකේ maintain කරන්න. ඊට පස්සේ property file ආකාරයෙන් අපිට ඕන තරම් property file මෙතන දාගෙන යන්න පුළුවන්. එතකොට අපි test මෙන්න මෙතන SRC එක complete කරා. ඊට පස්සේ test output කියන folder එකේ තියෙනවා. මෙන්න මේකේ තමයි friends අපේ output එක ලබා දෙන්නේ. මෙන්න ළමින්ම තියෙන output එක. එතකොට chain test report එකක් අපිට බලා ගන්න ඕන නම් අපිට පුළුවන් ඒක execute කරාට පස්සේ XML plan එක අපි listener එක දාගෙන තියෙනවා XML file වල. එතකොට අපිට පුළුවන් එක එක report ලබා දෙනවා chain test එකේ email report ඊට පස්සේ emailable report එකක් ඊට පස්සේ normal අපිට external report එක හා සමාන report එකක් ලබා දෙනවා. එතකොට email index කියලා report type දෙකක් තියෙනවා. මම මේ දෙක පෙන්නන්නම්. මේක තමයි friends email report එක අපි test case එක run කරාට පස්සේ test කීයක් run වුණාද මේක emailable report email කරන්න පුළුවන් report එකක්. ඊට පස්සේ chain test report එක normal external report එක අපි දන්නවා duplicate වෙලා ඊට පස්සේ තමයි chain test introduce වුනේ. එතකොට external report එක හා සමාන ඒ view එක තියෙන report එක තමයි මේ index.html එකෙන් අපි ලබා දෙන්නේ. ලස්සන view එකක් අපි මේවා අපි කොහොම කතා කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ external reports යටතේ අපිට external report file එකක් බලා ගන්න පුළුවන්. අපි external report එකෙන් අපි listener එක XML file එකේ external report listener එක දාගත්තොත් external report එක. XML file එකේ chain test report listener එක දාගත්තොත් ඒ chain test එක report එක ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය වෙන report එක අපිට
දැක බලා ගන්න පුළුවන් අපිට හැඩගස්වන්න පුළුවන් අපි දාන ලිස්ට් එකම අනුව ඒක චේන්ජ් වෙනවා. හරි. එතකොට මේක ලස්සන grouping concept මේ ඔක්කොම ගෙනල්ලා අපි තියෙන්නේ මේ ඔක්කොම include කරපු framework overview එකක් තමයි friends මම මේ අද කරගෙන ඉන්නේ. මොකද මේව දැක්කම friends කොහොමද framework එක තියෙන්න ඕන කියන idea එකක් එන්නයි මම මේ කාලය අරන් කරන්නේ friends. නැත්තම් මේක කරන්නේ නැතුව මට ලස්සනට යන්න තිබ්බා. හරි. පොඩ්ඩක් ඒක තේරුම් ගන්න. ඊට පස්සේ අපි අපේ XML ෆයිල් එකේ මොකක්ද ටෙස්ට් කේස් එකක් ෆේල් වුණා නම් අපි මෙන්න මේ ෆයිල් එකේ මේ auto generate වෙන එකක් අපි ඒකට configure කරන්න ඕනේ XML plan එකේ මෙන්න මේ ෆයිල් එක. හරි. එතකොට මෙන්න මේ විදිහට ෆයිල් එකක් බලා ගන්න පුළුවන්. failure වෙච්ච ටෙස්ට් කේස් ටික දාගත්තු fail XML එකක් auto generate කරලා දෙනවා. මෙන්න මේ ඔක්කොම අපි මගේ පිළිවෙලට බලන් ආපු එකනේ මේවට නිකන් කිරි කජුවගේ තේරෙනවා මම මේ උගන්වනකොට. හරි. දන්නේ නැත්නම් මේක පොඩක් බලාගෙන විතරක් ඉන්න මේව තමයි ෆ්‍රේම්වර්ක් එකේ තියෙන්නේ කියලා අයිඩියා කරගන්න. මොකද ලංකාවේ කවුරුත් මෙහෙම කියලා දීලා නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද ෆ්‍රෙන්ඩ්ස් මම සරලව කිව්වොත් මට මෙහි පොරක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මොකද මට ලෙජන්ඩ් කෙනෙක් වෙන්නයි අවශ්‍ය. මට මේකත් ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස් සර් කෙනෙක් කර මම ටියුෂන් ගියපු සර් කෙනෙක් නෙමෙයි. අපි Facebook වල දැක්කා මොටිවේෂන් වීඩියෝස් වල තමයි ගොඩක් වෙලාවට අද දවස්වල කරන්නේ. එතකොට එයා කිව්වා පොරක්ටයි ලෙජන්ඩ් කෙනෙක්ටයි වෙනස තමයි පොරක් කියන්නේ කවුරුත් නොකරපු දෙයක් කරන එක. ලෙජන්ඩ් කෙනෙක් කියලා කියන්නේ ඒ කරපු දේ දිගටම කරන කෙනා. හරි. ඒ හින්දා මට මෙතන පොරක් නෙමෙයි මට ලෙජන්ඩ් කෙනෙක් විදියට කටයුතු කරන්න ආසයි. ඒ විදියට ගමනක් මම යන්න සූදානම් වෙලා ඉන්නවා. අනිවාර්යෙන් මම ඕගොල්ලන්වත් ලෙජන්ඩ් කෙනෙක් කරන්න උත්සුක වෙනවා. හරි. ඊට පස්සේ ටෙස්ට් data කියලා අපි ෆෝල්ඩර් එකක් හදලා XML නෙමෙයි Excel ෆයිල් එකක් අපි මෙතන දාගෙන තියෙනවා. Excel ෆයිල් එකක් මේ Excel ෆයිල් එකක්. හරි. මේ විදිහට අපිට ඕන තරම් Excel ෆයිල් මෙතන දාගන්න පුළුවන්. අපිට ටෙස්ට් data අවශ්‍ය කරන Excel ෆයිල් ටික මෙන්න මෙතන තමයි දාගන්නේ. හරි. ඊට අමතරව ටෙස්ට් data මේ වීඩියෝ සෙට් එක ඉවරනට පස්සේ මම complete overview එකක් ආයි දෙන්නම්. හරි. ඊට පස්සේ XML plans ඒ ෆෝල්ඩර් එක යටතේ අපිට අවශ්‍ය කරන plans ඔක්කොම මෙන්න මෙතන දාගෙන යන්න පුළුවන්. මේ plan එකේ බලන්න මම මෙතන external report list එක දාගත්තු ඉඳ මට external report එකට අදාළ report එක විතරයි ලබා දෙන්නේ. chain test එක දාගත්තොත් chain test එක. මෙන්න මේක දාගත්තොත් chain test එක. හරි. මෙන්න මේ තමයි XML plan එක තියෙන්නේ. එතකොට අන්තිමට pom.xml file එක මේකේ තියෙන dependency ටික නිකන් කතා කරගෙන යන්නම්. මේක mervem project එකක්. mervem project එකක් ඉඳ තමයි අපිට මෙන්න මේම dependency manage කරන්න පුළුවන් අවස්ථාව ලැබුණේ. එතකොට mervem project එකට අදාළ playlist එක මම වෙනමම කරන්නම්. එතන life cycle කීපයක් තියෙනවා mervem project එකක් ගත්තාම එන්නේ ටික අපි කතා කරන්න ඕනේ. මොකද CI/CD implement කරනකොට අපි Linux test case අපි Jenkins වගේ CI/CD platform එක තමයි run කරන්නේ. අන්න එතකොට මෙන්න මේ mervem life cycle ගැන හොඳ idea එකක් තියෙන්නට ඕනේ. හරි. මොකද අපිට දැන් ටෙස්ට් රන් කරන්නේ XML ෆයිල් එක test.ng XML ෆයිල් එකක් ගත්තොත් run test.ng උපකාරී කරගෙන තමයි අපි රන් කරලා output එක ලබා ගත්තේ. ඒත් ඇත්තටම CI/CD platform වල එහෙම කරන්න බෑ. අපි mervem එක ආධාරයෙන් mervem කියන මෙන්න මේ build tool එක ආධාරයෙන් තමයි අපි අපේ test cases run කරන්නේ. හරි. එතකොට අපි Selenium Java test.ng Apache PY reloaded එක Excel supported dependency කීපයක් තියෙනවා. ඊට පස්සේ login concept එකට support වෙන dependency තියෙනවා. log4j අපි 2 අපි include කරා අපේ project එකට. ඊට පස්සේ file utils මෙන්න මෙහෙම file එකක් අපි file handling කරන්න අපි common dependency එකක් use කරනවා industry එකේ. ඊට අමතරව chain test එකට support වෙන dependency එක. ඊට පස්සේ chain test එකේ මොකක්ද fail එකක් ආව නම් ඒක fix කරන්න මෙන්න මේ dependency එක දාගත්තා. ඊට පස්සේ external report එකට මෙන්න මේ dependency එක. ඊට අමතරව සමහර ආයතනවල මෙන්න මෙහෙමත් උපකාරී කරනවා. උපයෝගී කරගන්නවා assertions කරන්න test.ng නැතුව assert j කියන එක. හරි. ඊට අමතරව Apache Commons Lang 3 මෙන්න මේකෙන් අපිට සමහර command methods ඒ කියන්නේ string කියන class එක ආධාරයෙන් කරගන්න පුළුවන්. ඊට වඩා පහසුවෙන් කරන්න පුළුවන් සමහර methods තියෙනවා. string එකක් generate කරන්න, integer එකක් generate කරන්න එන්නේ වගේ methods ලබා දෙන්න අපි මෙන්න මේ dependency එකත් use කරගත්තා. හරි. ඒකට මේක තමයි complete framework overview එක friends. එතකොට මේක මම හිතනවා මම මේක mainly කරන්නේ මෙන්න මෙහෙම තමයි friends. ඇත්තටම framework එක තිබිය යුත්තේ ඕනෑම organization එකක. හරි. එතකොට ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ ඕගොල්ලෝ කරාට පස්සේ මම කරපු එක හරිද කියන ගැටලුව අද මම निराකරණය කරා මුළු ලංකාවටම. මේක මගේ ලොකු ආසාවක් තිබ්බ එකක් friends. මම primary stage එකේ මම initial stage එකේ මම automation ඉගෙන ගන්නකොට මට ආසාවක් තිබුණා. මම දවසක මම කරන එකත් මමට හිතලා තියෙනවා මම කරන එක හරියද මේක තව කෙනෙක්ගෙන් අහන්නත් බෑ කාගෙන් අහන්නද වෙන organization එකෙන් තමයි අහන්න වෙන්නේ. අන්න ඒ වගේ ගොඩක් ගැටලු ඔළුවේ හැන ලොකු ගැටලු ටිකට මොන දුන්නා. එතකොට එන්නේ ගැටලුව මම දන්නවා අද කාලේ අපේ නංගිලා මල්ලිලාට එහෙම නැත්නම් අක්කලා අයියලාට අද organization එකකට implement කරන්න සූදානම් වෙන කට්ටියට framework එකක් කොහොමද තියෙන්න ඕන කියලා දන්නේ නැතුව ගොඩක් කට්ටිය
මනසින් පොඩ්ඩක් තැලෙනවා. ඒ කියන්නේ හරිද මම කරන එක හරිද මම හරි වැඩක්ද කරන්නේ සාධාරණ ඉෂ්ට කරනවද එන්න එහෙම කියලා. එතකොට ඉන්නේ ගැටලු දැන් මොකුත් නැහැ. ෆර්ම්වර්ක් එක පින්නුවා මෙහෙම තමයි ඕවර් එක. එහෙනම් බය නැතුව දැන් කට්ටියට ඉම්ප්ලිමන්ට් කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට තනියෙන් ඉම්ප්ලිමන්ට් කරන්න දැන් chat GPT මෙන්න මේ වගේ AI tools තියෙනවා. මේව ඉන්ටිග්‍රේට් කරගන්න පුළුවන්. දැනට concept එක හොඳට තේරුම් කරගන්නයි ඕනේ. ඒ හින්දා තමයි මම must know automation framework ඒ tips ඒ playlist එක ගෙනාවේ. හරි. එහෙනම් අපි folder පැත්තෙන් එළියට ගිහිල්ලා එතකොට මෙන්න මේ set එකම අපි දැන් කතා කරා. හරි. දැන් අපි එමු මෙන්න මේ දෙවෙනි මාතෘකාවට how to explain test automation framework interview. එතකොට මෙන්න මේ අපි ඉගෙන කතා කරපු දේ අනුකූල කරගෙන තමයි හරි උපයෝගී කරගෙන තමයි අපි දැන් මෙන්න මේ ක්වෙස්චන් එකට උත්තර දෙන්නේ. එන්නේ ඒකට friends මම පොඩි presentation එකක් සූදානම් කරා. හරි presentation එකක් සූදානම් කරා. මම එන්නේ ඒක ආධාරයෙන් මම ඔයගලන්ට පැහැදිලි කරනවා කොහොමද අපි මෙන්න මේක ඉන්ටර්විව් කෙනෙක්ට ලස්සනට පැහැදිලි කරන්නේ කියලා. ඔන්න එහෙනම් අපි presentation එක බලමු friends. මේක දාලා ආකෘතිය friends සියලුම components මම මේකට අන්තර්ගත කරේ නෑ. ඒත් ඉන්ටර්විව් වලට උත්තරයක් දෙනකොට මෙන්න මේ මම කියලා දෙන එක ආධාරයෙන් හරි ඔයගලන්ට මතකෙට එනවා නම් ඒක තමයි විය යුත්තේ. හරි. එතකොට මුලින්ම අපේ layers දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා main layer එක ඊට පස්සේ test layer එක. හරි. main එක ඇතුලේ අපි test data අපිට තියාගන්න පුළුවන්. test data ඊට පස්සේ reporting වලට අවශ්‍ය කරන configuration details, logging concept එක කරගන්න අවශ්‍ය configuration details. හරි. log4j2 support කරන login එකට reporting එකට අපි extend report, chain test report මෙන්න මේ වගේ reporting type choose කරනවා. ඊට පස්සේ ඊට අමතරව value report කියලා එකක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට තව ටිකක් ගැඹුරට ගිහිල්ලා ඒක ඉගෙන ගන්නත් පුළුවන් ඕන නම් තව reporting type එකක්. හරි. extend chain test okay. ඊට පස්සේ utility folder එකේ අපි කාර්යය අපි කතා කරා. කියන්නේ common methods reusable ගතියෙන් වැඩි දියුණු කරන්න අවශ්‍ය කරන common methods project එකට අවශ්‍ය කරන ඒවා තියෙනවා. අපි utility එකේ දා ගන්නවා. හරි. එතකොට utility එකේ ඔයගොල්ලන්ට මතක ඇති අපි සමහර තැන්වල අපි අපේ framework එකේ නම් base class concept එකට අපි driver initialize කරා. සමහර තැන්වල singleton design pattern approach එකට driver එක initialize කරනවා අපි. ඒක මෙන්න මේ කරන් playlist එකේ කියන්නේ must know automation concept playlist එකේ singleton design pattern video එකේදී මම ඒකත් කියලා දුන්නා කොහොමද utility folder එක ඇතුළට Java class එකක් හදන web driver මෙන්න මේ driver variable එක singleton approach එකට complete project එකටම කොහොමද මේ variable එක ලබා ගන්නේ singleton approach එකට use කරපු ඒ driver එක කියලා. හරි. එතකොට ඒවා අපිට සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව අපි utility එකේ අපේ framework structure එකේ කතා කරපු සියලුම reusable ගතියින් improve වෙන්න ඕන කරන තැන් තියෙනවා නම් අපි utility එක ඇතුලේ common methods අපිට හදලා දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපේ test layer එක ගත්තාම testing framework. ඒ testing framework එකේ හිදියට අපි උපයෝග කරගත්ත testng කියන library එක එන්නේ එක තමයි අපි උපයෝග කරගත්තු testing framework එක. එතකොට business requirement සරලන ආකාරයට අපේ test case optimization nothing test case ලියන්න නම් අපිට testng කියන මෙන්න මේ library එක අනිවාර්යෙන් ඕනේ. අපි ඒකට සරලව testing framework කියලා කියනවා. හරි. ඊට අමතරව අපිට තියෙනවා test scripts. test layer එකේ අපි අනිවාර්යෙන් අපි කරන්නේ test scripts ලියන එක. test case කොට ගහගෙන යන එක තමයි එතන කරන්නේ. automate කරන එක. එතකොට මෙන්න මේ test script ලියනකොට අපි උපයෝග කරගන්න design pattern එකක් තමයි ප්‍රධානතම page object model කියන design pattern එක. මීට අමතරව ඔයගොල්ලන්ට singleton design pattern use කරගන්නත් පුළුවන්. හරි. අවශ්‍ය නම් ඒ වැඩිපුරම අපි test script එකේදී අපි use කරන්නේ page object model. singleton design pattern එක use කරනවා කිව්වේ friends ඒ කියන්නේ අපිට multiple object හදන්න නැතුව සමහර concept තියෙනවා අපිට single ඒ class එකට හදන ඒ object එක සම අනිත් තැන් වල අපිට call කරන්න ඕනේ නම් මේ page object model මෙන්න මේ class එකත් අපිට singleton approach එකට කරගන්න පුළුවන්. එන්නේ ඒක හින්දා කිව්වේ ඒත් වඩාත් එච්චර concept ඔයගලන්ට යන්න ඕනේ නැහැ. හරි. ඒ හින්දා අපි සරලව test scripts අපි ලියන්නේ page object model design pattern එක උපයෝගී කරගෙන reusable ගතිය වැඩි දියුණු කරන්න. හරි. හරි. මෙන්න මේ ටික තමයි විශේෂයෙන්ම අපි කතා කළ යුතු මාතෘකාව විදියට වෙන්නේ. එතකොට test data ගත්තාම friends අපි එතෙන්දී maintain කරන ආකාරවල කීපයක් තියෙනවා test data. මුලින්ම Excel file එකේ අපි test data තියාගෙන තියෙනවා. එතකොට ඒකදී අපිට Apache POI කියන library එක උපයෝගී කරගන්න වෙනවා. මෙන්න dependency එක මෙන්න මේ Excel file reading මෙන්න මේ ඔක්කොම කරගන්න. ඊට අමතරව අපිට dot property file, enum class, Java static variables මෙන්න මේ ආකාරවලින් අපිට test data maintain කරන් යන්න පුළුවන්. හරි. ඊට පස්සේ reports log මෙන්න මේ concept එක කරන්න අපිට extend chain test lu නැත්නම් login ඒවා reporting purpose login concept එකට අපි log4j2 මෙන්න මේ dependency එක දාගෙන අපිට මෙන්න මේ
concept එක ගේන්න පුළුවන්. reporting logging මේ ඔක්කොම reporting ගන්නට තමයි අයත් වෙන්නේ. හරි. ඊට අමතරව මේ අපි TestNG වල provide කරන add data provider කියන annotation එක ආධාරයෙන් අපිට පුළුවන් Excel file එකේ තියෙන data read කරලා අපිට test script වලට ලබා දෙන්න. හරි. එන්නේ ඒකට තමයි add data provider අපි use කරන්නේ. add data provider use කරනවා කියන්නේ අපි Excel file එකත් එක්ක deal කරනවා මේ TestNG උපයෝගී කරගෙන Apache PY live dependency එකත් උපයෝගී කරගෙන. හරි. මෙන්න මේක තමයි සරලව අපිට දල සැලැස්මක් විදිහටම ගන්න පුළුවන්. අපි framework එකක් include කියනකොට කාට හරි explain කරනකොට මෙන්න මේ මාතෘකාව අනිවාර්යෙන් මතකට එන්න ඕන. එතකොට මෙන්න මේ set එකට අමතරව අපි Maven මෙන්න මේ framework ගොඩ දාගෙන අපි Maven project එක තමයි use කරේ. එතකොට Maven කියලා කියන්නේ මොකක්ද නෙමෙයි friends build tool එකක්. හරි. මම ඒකයි කිව්වේ Maven එකට වෙනම playlist එකක් මම ගේන්නම්. ඒකට වීඩියෝ දෙක තුනක් අන්තර්ගත කරන්න වෙනවා. හරි. Maven වල සම්පූර්ණ idea එකම ලබා දෙන්න. එතකොට මෙන්න මේ Maven එක create කිරීම අපිට Maven project එක create කිරීම අපිට ලැබෙන වාසි ගත්තොත් friends සරලව අපිට කියන්න පුළුවන් dependency manage කරන්න. ඒක තමයි කාගෙත් ඔළුවට එන්න ඕනේ. ඊට අමතරව අපේ ටෙස්ට් එක CI/CD ඉන්ටිග්‍රේට් කරන්න. Jenkins නැත්නම් මෙන්න මේ ඒ component එක තමයි මම මෙතන මෙන්ෂන් කරන්නේ runner කියලා. අපි ලියන මෙන්න මේ test case ඔක්කොම run වෙන්න ඕනේ local machine එකේ වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ CI/CD platform එක continuous integration continuous development මෙන්න මේ වගේ platform එකක් අපිට Jenkins ගන්න පුළුවන් GitHub action මෙන්න මේ වගේ. හරි. එතකොට මෙන්න මේ තැන්වලත් අපිට රන් කරන්න නම් මෙන්න මේ Maven build tool එක අනිවාර්යෙන් ඕනේ. මොකද එතෙන්දී අපි TestNG උපයෝගී කරගෙන මේ test run කරන්නේ Maven වල තියෙන life cycle වල තියෙන test කියන life cycle එකක්. එන්නේ test life cycle එක ආධාරයෙන් තමයි අපේ test එක run වෙන්නේ. හරි. එතකොට අපිට අවශ්‍ය කරන XML file එක එතන provide කරන්න පුළුවන් CI/CD platform වල. ඒක වෙනම අපි කතා කරමු. continuously එක බලනකොට ඒක ඔයගොල්ලන්ට idea කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේක තමයි friends සරලව අපේ දල සැලැස්ම. එතකොට අපි අද දවස ගත්තොත් friends අපි ගොඩක් දේවල් අපි cover කරා. හරි. cover කරලා තියෙන්නේ. අපි එතකොට මෙන්න මේකෙන් පොඩි idea එකක් දෙන්නම්. එතකොට අපි Selenium completely අපි ඉවර කරලා තියෙන්නේ. හරි. Selenium ඉවරයි. මෙන්න මේක තමයි ප්‍රධානතම topic එක. Selenium ඉවරයි. එතකොට අපි අද දවසේ ඉගෙන ගත්ත Apache PY. හරි. Apache PY library එක මොකටද උපයෝගී වෙන්නේ කියලා කතා කරා. ඊට අමතරව property file reading concept එක කතා කරා. හරි. .properties කියන file extension එක. ඊට පස්සේ reporting purpose අපි මොනවද කතා කරේ? reporting purpose අපි කතා කරා extend chain test log4j මෙන්න මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. extend chain test logging concept log4j. හරි. එතකොට මෙන්න මේ වගේ අපි ආකාරවල අපි කතා කරලා තියෙනවා. ඊට පස්සේ අපි main කතා කරා utility folder එක. මේ framework එක explain කරනකොට මෙන්න මේව ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ TestNG රිලේටඩ් අනිවාර්යෙන් ඉන්ටර්වෙකේෂන්ස් පවා එනවා friends. ගොඩාක් දුරට එනවා මේ parallel testing කරගන්නේ කොහොමද? ඒකේ ආපු obstacle කොහොමද face කරේ? ඒකට තමයි අපි thread local concept එක ගෙනාවේ. එතකොට ඊට අමතරව TestNG annotation අහන්න පුළුවන්. එතකොට retry analyze එකකට අපිට මොනවා වගේ annotation උපයෝගී වුනේ මෙන්න මේ ඔක්කොම අහන්න පුළුවන් friends. හරි. එතකොට මේ ටිකට අමතරව අපි තවක් කතා කරා design pattern. අද වීඩියෝ එකේ design pattern කොහොමද අපි framework include කරේ කියන එකත් අපි බැලුවා. design pattern කිව්වහම අපි විශේෂයෙන්ම page object model මෙන්න මේක තමයි විශේෂයෙන්ම ඊට අමතරව singleton design pattern. මේක singleton design pattern framework එකට අපි උපයෝග කරගත්තේ කොහොමද කියලා ඔයගලන්ට හොඳ idea එකක් ඕන නම් ඔයගලන්ට පුළුවන් මගේ singleton design pattern ඒක මම කියලා දීපු වීඩියෝ එක must know automation concept යටතේ තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන් මම කොතනටද singleton approach එක ගෙනාවේ කියලා. හරි. ඊට අමතරව design pattern ඊට පස්සේ Maven කතා කරා. Maven build tool එක dependency manage කරන්න ඊට අමතරව අපිට CI/CD වල run කරන්නත් ඕනේ. මෙන්න මේ Maven කියන එක ඕනේ. to run in CI/CD. හරි. ඊට අමතරව අපි CI/CD platform එක විදිහට අපි ඉස්සරහට අපි use කරනවා Jenkins කියන එක. එතකොට Jenkins එක වැඩ කරනකොට අපිට අනිවාර්යෙන් ඊට අමතරව තව දැනගත යුතු දේවල් තියෙනවා. අපිට git දැනගන්න ඕනේ git එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ. එතකොට GitHub තමයි අපි use කරන්නේ අපේ code ටික push කරන්න. ඒ වැඩ ටික කොහොමද කරන්නේ? ඒක කරගන්න අපිට git commands ටික ඔක්කොම පිළිවෙලට දැනගන්නට ඕනේ. හරි.
මොකද ඉන්ඩස්ට්‍රි එකේ අපි එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි ඔටෝමේෂන් ඉන්ජිනියර්ස්ලා. එතන ටීම් එකේ 40 දිනක් වුණත් ඉන්න පුළුවන් තැන් තියෙනවා. ඒ හින්දා මේ වෙතෙන්දී ඒ වගේ ප්‍රොජෙක්ට් වල වැඩ කරනකොට අපිට ගිට් වෙන හොඳ අයිඩියා එකක් තියෙන්නට ඕනේ. හරි. ඒතකොට සරලව ෆ්‍රෙන්ඩ්ස් මෙච්චරයි අපි අද දවසේ එහෙනම් කම්ප්ලීට්ලි ඉගෙන ගත්තා. මම මේ වීඩියෝ කරන්න ගොඩක් සතුටුයි ෆ්‍රෙන්ඩ්ස්. මම අද මන් වගේ සතුටු කෙනෙක් ඉන්නවා ලෝකේ අනිවාර්යෙන් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. මට ඒක වචන වලින් කියන්න බෑ. ඒ තරම් මම සතුටින් ඉන්නවා. මොකද මෙච්චර කල් මම දරපු මහන්සිය ලොකු ප්‍රතිඵලයක් මම අද දවසේ වීඩියෝ එකේ මේ නිමා කරේ. හරි. ඒ හින්දා අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගොඩ යන්න ඕනේ. ඒ මානසිකත්වයෙන් තමයි කරගෙන යන්නේ. හරි. එතකොට ඔයගලන්ට ලොකු ප්‍රෙෂර් එකක් වගේ කියන්නේ මැනුවල් ඉංජිනේර කෙනෙක් විදියට ඉන්නවනම් හරි. එතකොට කාලයක් යනකොට ෆ්‍රෙන්ඩ්ස් ඔයගලන්ට ලැබෙන සැලකිලි අඩුයි වගේ තේරෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ගණන් ගන්න නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා ඉන්ඩස්ට්‍රි වල එන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ආවහම ෆ්‍රෙන්ඩ්ස් ඔයගලන්ට ඒකට කරන්න පුළුවන් එකම දේ තමයි හරි. ඔයගලන්ට කරන්න පුළුවන් දේවල් තමයි ඔයගලන්ට ඔටෝමේෂන් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න දිනපතා ලර්න් කරන්න, ගොඩ යන්න උත්සාහ කරන්න. මෙන්න මේ ටික කරගෙන ඉන්න උත්සාහවන්තයා ජයගනී කියලා සියලු ආගම් වලත් කියලා තියෙනවා. ඒ හින්දා ඒක කම්ප්ලීට්ලි අපි පිළිගමු. පොඩි උත්සාහයන් කරමු ෆ්‍රෙන්ඩ්ස්. මොකක් හරි ඔයගොල්ලෝ මැනුවල් කරන් ඉන්නවා නම් ඔටෝමේෂන් ඉගෙන ගන්න try එක දෙන්න. දිනනට වඩා ෆ්‍රෙන්ඩ්ස් අර try කරන එක තියෙනව නේද? ඒක තමයි ෆ්‍රෙන්ඩ්ස් මම දකින ඇත්තම ජයග්‍රහණය try කරන්න ඕනේ. මොකක් හරි try කරන් ඉන්නවා කියන මොකක් හරි ජයග්‍රහණයකට අඩිතාලමක් අපි අරගෙන ඉන්නවා. ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් සරල ස්ටියුල් එකකින් කියනවා නම් take life easy, do your duty and responsibility seriously. එච්චරයි සරලයි. එතකොට මේ සරලව තව විදියකින් කියනවා නම් අපි හැමදාම රැට නිදාගන්නේ ඊගාව දවසේ උදේට හැරෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. එතකොට කවදා හරි ජීවිතේ දිනයි කියලා හිතලා පොඩි උත්සාහයන් කරන් ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. ලොකු බලාපොරොත්තු තියන්න එපා. අද මම මේ වීඩියෝ එක බැලුවා හෙට මම ලොකු ජයග්‍රහණයක් ලබයි කියලා එහෙම තීරණයක් ගන්න එපා. අවස්ථාවන් උදා වෙන්නේ නැහැ. අවස්ථාවන් ඇති කරගන්නයි ඕනේ. ඒ හින්දා ලොකු ප්‍රෙෂර් එකක් මයින්ඩ් එකට ස්ට්‍රෙස් එකක් එනවා නම් පොඩි සිතුවිල්ලක් අරක මතක තියාගන්න. ඒක ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ ප්‍රෙෂර් එක සමනය කරන්න උදව් වෙනවා. රැට නිදාගන්නේ ඊගව දවසේ හැරයි කියලා බලාපොරොත්තුෙන් අන්නේ බලාපොරොත්තුවම ජීවිතයටක් ගන්න ගොඩයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න. එතන මේ කවදා හරි ගොඩ යනවා. ඒ හින්දා ඩේලි උත්සාහ කරමින් ඉන්නවා. සරලයි ජීවිතය සරලයි. කවුරුත් ගොඩ යන්න ඕනේ. ඔයගොල්ලෝ හරහා තවත් මිනිස්සු ගොඩ යන්න ඕනේ කියන එක මම අභිප්‍රායක් විදියට ගන්නවා. එහෙනම් friends, learn well, teach others. Cheers.